ඊළඟට අපි රෙඩ් මෙනු එකේ තුන්වෙනි කොටසට යනවා. picture style. preset picture style යනෝ ඡායාරූපයක color, contrast, sharpness වෙනස් කරන කැමරාවක කලින් තෝරාගත් සැකසීමක් pre-selected setting එක. මෙහි කලින් සැකසූ setting කීපයක්ම තියෙනවා. ඒවා auto, standard, portrait, landscape, fine detail, natural, faithful, monochrome ඒ වගේම user default setting 3කින්ද සහිතයි. මෙමගින් ඡායාරූප හා වීඩියෝ වල saturation වැඩි කර ලබාගත හැකි වන අතර ෆොටෝ මෙහිදී දර්ශනයට උචිත පරිදි ස්වයංක්‍රීයව වර්ණ සැකසෙන අතර නිල් අහස, ගහකොළ, ඉර නැගෙන හා බැස යන දර්ශන විශේෂයෙන්ම nature, outdoor, sunset scene එනම් ස්වභාව ධර්මයේ එලිමානය හා ඉර බැස යන දර්ශන සඳහා උචිතයි. standard මෙය ඕනෑම ආකාරයක ඡායාරූපයක් ලබා ගැනීමට යෝග්‍යයි. මෙමගින් පැහැදිලි දීප්තිමත් ඡායාරූප ලබාගත හැකි. portrait close-ups portrait සඳහා යෝග්‍ය වන අතර මෙමගින් smooth skin tone එකක් තරමක් අඩු sharpness එකකින් ලබාගත හැකි. landscape සුපහැදිලි දර්ශනයක් වගේම විචිත්‍රවත් නිල් හා කොළ පැහැයක් සහිත ආකර්ශනීය landscape photograph එකක් ලබා ගන්න යෝග්‍යයි. fine detail සියුම් වර්ණ හා තොරතුරු සහිත විචිත්‍රවත් ඡායාරූප ලබා ගැනීමට යෝග්‍ය. පසු එඩිට් කිරීමට lower contrast හා neutral color සමගින් ඡායාරූප ලබා ගත හැකි. faithful මෙමගින් දිවාලෝකයේ ලබා ගන්නා ඡායාරූප වල ස්වභාවික වර්ණ lower contrast එක සහිතව පසු එඩිට් කිරීම සඳහා ලබා ගත හැකි. monochrome මේකෙදි ඒක වර්ණ ඡායාරූප ලබා ගත හැකි. monochrome select කර ඡායාරූප ගතහොත් එය කිසි විටකත් නැවත වර්ණ සහිත ඡායාරූපයක් බවට පත් කළ නොහැකි. user define 1 2 3 මෙමගින් customize picture style 3ක් එකතු කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන ෆයිල් ෆෝමැට් එක JPG නම් මම අනුමත කරන්නේ picture style එක standard පාවිච්චි කරන්න කියලා. picture style symbols වල නම් සහ ඒවා තිබෙන ස්ථාන sharpness, contrast, saturation, color tone, filter effects, toning effects. sharpness තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ contrast. එතකොට කවුරුත් හොයන saturation එක තියෙන්නේ මෙතන. මේ color tone. මේ තියෙන්නේ monochrome වල filter effects. toning effects තියෙන්නේ මෙතන. picture style customization. picture style එක customize කරන්න මේ විදියට. ඉස්සෙල්ලම picture style එකට යනවා. ඊට පස්සේ picture style එක select කරනවා. ඊට පස්සේ info button එක press කරනවා. then option එක select කරනවා. ඊළඟට value එක set කරලා okay කරනවා. then menu button එක press කරාම ඔයා වෙනස් කරපු values නිල් පාටින් දැක ගන්න පුළුවන්. filter effects මේකෙදි filter effects නැති සාමාන්‍ය කළු සුදු ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්. monochrome ඡායාරූපයේ yellow filter එකක් එකතු කරාම වලාකුළු වඩාත් පැහැදිලිව සහ නිල් අහස ස්වභාවිකව දැක ගන්න පුළුවන්. monochrome ඡායාරූපයට orange filter එකක් එකතු කරාම නිල් අහස මදක් අඳුරුවත් ඉර බැස යාම වඩා දීප්තිමත්ව දැක ගන්න පුළුවන්. red filter එකක් එකතු කරාම නිල් අහස අඳුරුව දැක ගන්න පුළුවන් වන අතර කොළ හැලුණු දර්ශන වඩාත් පැහැදිලිව හා දීප්තිමත්ව දැක ගන්න පුළුවන්. green filter එකක් එකතු කරාම ගස් කොළන් වඩාත් පැහැදිලිව හා දීප්තිමත්ව දැක ගන්න පුළුවන් වන අතර සමේසා තොල්වල ලබා ගන්නා ඡායාරූප සඳහා යෝග්‍ය වෙනවා. toning effect. toning effect එකක් ඇතුළත් කිරීමෙන් යම් ඡායාරූපයක් තෝරාගත් වර්ණයකින් ඒක වර්ණ ඡායාරූපයක් බවට පත් කළ හැකියි. picture style registration. ඔබට portrait හෝ landscape වැනි මූලික picture style එකක් තෝරාගෙන එය කැමති පරිදි adjust කරගෙන user define 1 සිට 3 දක්වා විවිධ settings වල සැකසූ picture styles 3ක් සකසා නිර්මාණ වලට යොදාගත හැකියි. දැන් අපි බලමු picture style එක register කරන විදිය. මුලින්ම පෙර පරිදිම picture style වලට යනවා. ඊට පස්සේ user define style number එකක් තෝරා ගන්නවා. then info button එක press කරනවා. then picture style වල user define 1 select කරලා තියෙන්නේ. ඊළඟට set button එක press කරනවා. then තියෙන්නේ base picture style එකත් select කරන්න. then base picture style එක user define 1 විදියට select වෙලා. then එක option එක select කරනවා. ඊළඟට effect level එක adjust කරනවා. okay කරනවා.
දැන් මෙනු බටන් එක ප්‍රෙස් කරලා සේව් කරලා නැවත picture style selection screen එකට යනවා. user define value 1 landscape කියනකරු නිල් පාට වෙලා තියෙන්නේ. landscape define values වෙනස් කරපු නිසා බව මතක තියාගන්න ඕනේ.